හරි. බලන්න මේ ගන්න ඔයාලගේ කෙමිස්ට්‍රි එකේ කීවෙනි එකද? 14 වෙනි පිටුව රසායන විද්‍යාව 14 පෙරලා ගන්නකො. හරි. පිටුවේ 14 වෙනි එකේ ඔකේ තියෙන්නේ 2019 වයම් පළාත් ප්‍රශ්නයක් තියෙන්නේ 2 වෙනි වාරේ 11යි. හරි. right. බලන්න. හරි. ඒකේ 18 වෙනි ප්‍රශ්නේ. සක්‍රීයතා ශ්‍රේණිය සම්බන්ධව සිසුන් සිව් දෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහක් දැක්වේ. රන් ලෝහය සක්‍රීයතා ශ්‍රේණියේ පහළින් පිහිටා ඇති අතර නිස්සාරණයට සරල භෞතික ක්‍රම යොදා ගනී. හරි. එතකොට රත්තරන් ලෝහයේ ඇත්තටම සක්‍රීයතා ශ්‍රේණියේ පල්ලෙහා තමයි තියෙන්නේ. නේද? එතකොට මේක ගන්න සරල භෞතික ක්‍රමද ගන්නෙ? එහෙමද? ඔව් එහෙනම් වෙන මොනවද ක්‍රම? සරල භෞතික ක්‍රම තමයි. ඒ කියන්නේ හොදලා එහෙම වෙන් කරලා නිකන් රත්තරන්. හරි. ඊට පස්සේ ලෝපස් වලින් යකඩ නිස්සාරණය කිරීම සඳහා එහි විලීන ලෝපස් විද්‍යුත් විච්ඡේදනය කරනු ලබයි. නෑ මොකද යකඩ නිස්සාරණය කරන්න ගන්නෙ? ඔක්සිහරණය. මතක තියාගන්න. සිංක් වලට කොපර් සල්ෆේට් වලින් කොපර් විස්ථාපනය කළ හැකි අතර මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම් විස්ථාපනය කළ නොහැක. සිංක් වලට කොපර් සල්ෆේට් වලින් කොපර් විස්ථාපනය කරන්න පුළුවන්ලු. පුළුවන් නේ? ඇයි හේතුව? මොකක්ද හේතුව? හේතුව තමයි සක්‍රීයතා ශ්‍රේණියේ හරි සක්‍රීයතා ශ්‍රේණියේ උඩින් ඉන්නේ කවුද? පුතා. සක්‍රීයතා ශ්‍රේණියේ උඩින් ඉන්නේ මෙයා. පොට්ට සෝමේ කැම්පස් මැගියයි රයිට් ඇලවෙලා සිටින අයයි හරි ටිකක් ලෙඩ වෙන්න කොහොමද ඉන්නේ? එතකොට මතක තියාගන්න හරි මේකේ මොකද්ද? මෙන්න මේ සිංක් කියන එකේනා ඉන්නේ හරි ලෙඩ වෙන්න හයියෙන් කොන්ද මෙතන කොපරනේ මේ මෙන්න මෙයාට වඩා ටිකක් උඩින් හරි එයාට උඩින් ඉන්නේ ඒ කියන්නේ මෙයා සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න එක්කෙනා මෙයා ඊට වැඩි පල්ලෙහින් ඉන්නේ ඒ කියන්නේ මෙයාව අයින් කරන්න පුළුවන් මෙයාට හරි අර මාර දුප්පත් පොසත් කතන්දරයක් එක්ක කිව්ව නේද අර කාර් එකක් තියෙනවා මතකද හරි එතකොට A කියන එක හරි හරිද එතකොට B එක මොකද කියන්නේ B එක වැරදි ලෝපස් වලින් යකඩ නිස්සාරණය කරන්න මොකද්ද ඔක්සිහරණය ගන්න ඊට සිංක් වලට කොපර් විස්ථාපනය කළ හැකි අතර මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම් විස්ථාපනය කළ හැක හරි මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම් විස්ථාපනය කරන්න පුළුවන්ද සිංක්ට පුළුවන්ද බෑ ඇයි සිංක්ටත් වැඩිය උඩ ඉන්නේ මූ ඒතර මූ නේද වැඩිම එක්කෙනා සක්‍රීයතාවයෙන් ඉන්නේ මූට පුළුවන් මූ අයින් කරන්න දෙන්නම් හරි එහෙනම් මොකද වෙන්නේ ඒකත් වැරදි නේද උත්තරේ හරි එහෙනම් ඔන්න දැනට හරිය ගිහිල්ලා තියෙන ඒ විතරයි රයිට් ඊට පස්සේ බලන්න ඒ විතරයිද හරි බලමු ආයෙත් බලන්න C එක මොකද්ද සිංක් වලට කොපර් සල්ෆේට් වලින් කොපර් විස්ථාපනය කළ හැකි අතර මැග්නීසියම් සල්ෆේට් වලින් මැග්නීසියම් විස්ථාපනය කළ නොහැක කියලා තියෙනවා නොහැක නම් ඒක උත්තරේ හරි ඒතර ඒත් හරි Cත් හරි D බලන්න මැග්නීසියම් හා සිංක් වැනි ලෝහ යකඩ හා ස්පර්ශව තැබීමෙන් යකඩ මල බැඳීම වළක්වා ගත හැක හරි උත්තරේ A C D උත්තරේ 3 A C D උත්තරේ 3 හරි right ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නටක් ගාලා බලන්න පහත ප්‍රතික්‍රියා වර්ග නිවැරදිව දැක්වෙන පිළිතුරු කුමක්ද right okay පළවෙනි එක්කෙනා නම් ඔයාලට පේනවා ඇති මේක ද්විත්ව විස්ථාපනයක් වගේ නේ එහෙම නේ පුතා නැද්ද ඒක විස්ථාපනද දෙපැත්ත මාරුලා නේද බේරියම් ක්ලෝරයිඩ් එක්කෙනා අන්න බේරියම් සල්ෆේට් වෙලා හරි
ඊට පස්සේ අර දෙන්න එහෙම එකතු වෙලා රයිට්. එහෙනම් උත්තරේ ditth විස්ථාපන A කියන එක නේ. එහෙනම් එකේම ගත්ත එක උත්තරේ. මොකද්ද? උත්තරේ 2 රයිට්. 20 බලන්න ලෝහ 3ක් පිළියෙල කර ගන්න ආකාරය මෙසේය. ඔක්සයිඩයේ කාබන් සමග රත් කිරීමෙන් පිළියෙල කරගනි. විලීන ක්ලෝරයිඩයේ විද්‍යුත් විච්ඡේදනයෙන් පිළියෙල කරගනි. ලෝපස් සතුරෙන් වෙන් කරගනි. මෙම ලෝහ තුනේ සක්‍රියතාවයේ අඩු වෙන අණු පිළිවෙල වන්නේ. සක්‍රියතාවයේ අඩු වෙන අණු පිළිවෙල ගත්තාම ඇත්තටම විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයෙන් ගන්නේ සක්‍රියතාවයේ වැඩිම උඩම ඉන්නේ උන්. ඒ කියන්නේ y එක එන්න ඕනේ පළවෙනියටම. ඊළඟට බලන්න කාබන් සමග රත් කරලා ගත්තේ ඔක්සිහරණනේ කවුද? යකඩයා. හරි. මේ මැද්දේ ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් y x z උත්තරේ 2. 21 යකඩ නිස්සාරණයේදී ධාරා උෂ්මකයේ තුලට ලෝපස් හැර යොදන අනෙකුත් සංඝටක වන්නේ. රයිට්. ලෝපස් හැර දාන වෙනේව මොනවද? කියන්න. කැල්සියම් කාබනේට් දානවද? ඔව්. කැල්සියම් සිලිකේට් එහෙම එකක් දාන්නේ නේ. නෑ. හරි. කාබන් දානවද? කාබන් දාන්නේ? දානවා. කෝක් දානවනේ. කෝක් දානවා. කැල්සියම් කාබනේට් දානවා. කියන්නේ උත්තරේ. එක. හරි. උත්තරේ 1. එතකොට කාබන් කැල්සියම් කාබනේට් වාතය. 22 පහස් සහ රසායනික ප්‍රතික්‍රියා අතුරින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තෝරන්න. මොකක්ද ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව? පළවෙනි එක මොකද කියන්නේ? ඒක වියෝජන එකක්. කැල්සියම් කාබනේට් රත් කරලා පුතේ. රත් කරලා වියෝජනනේ. ඔව්. ඊට පස්සේ සෝඩියම් ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක සංයෝජනයක්. ද කාබන් ඩයොක්සයිඩ් කෝක් එක්ක කාබන් ඩයොක්සයිඩ් එකක්. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. ඊළඟ මොකද කියන්නේ? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තෝරන්න කියලා කියන්නේ. කවුරුත් මොකද කියන්නේ නැද්ද? කියන්නේ. මොකක්ද දෙන්නේ? හතර ගන්න බැරියයි. හතර ගන්න බැරියයි පුතේ. කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට් එක සෙට් වෙච්චාම අන්න කැල්සියම් කාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් ඇදලා ඒක ද්විත්ව විස්ථාපනය. හතර ගන්නම බෑ. පළවෙනි එක ගන්න පුළුවන්ද? ඒක ගන්නම බෑ. ඒක වියෝජනය. එහෙනම් දෙකෙන් තුනෙන් ওই දෙකෙන් තමයි හොයා ගන්න වෙන්නේ. කවුද? උත්තරේ මොකද්ද? 2. විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවා ගත හැකිය. මෙම ප්‍රතික්‍රියාවේ වායුව ඉක්මනින් ලබා ගැනීමට කළ හැකි උපක්‍රමය වන්නේ. රයිට්. විද්‍යාගාරයේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කරපුවාම අර H2O2 නේ H2O ධන O2 හැදෙන්නේ. හරිද? ඒතර මේක ඉක්මනින් ගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා තමයි අහන්නේ. මැංගනීස්. ඔක අර මතකද උප්පේරයක් විතර ගන්න එක? මොනවද? මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කරනවා. උත්තරේ 4. ඊළඟ කියනවා 24 ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන ආකාරය විමසා බැලීමට සිදු කළ පරීක්ෂණයක ඇටවුමක් පහත රූපේ දැක්වේ. මෙම පරීක්ෂණයේ නිරීක්ෂණය පිළිබඳව නිවැරදි වගන්තිය මොකක්ද කියලා අහනවා. ඔයාලට පේනවා ඇති පරීක්ෂණයේදී මැග්නීසියම් පටි එකකට දාලා අනිත් එකට කොපර දාලා අනිත් දෙකටම සමානව තනුක HCl දාලා තියෙන්නේ. හරි. එතකොට ඒ නලයේ වායු බුබුලු පිටවන අතර ආයතන මොකද වෙන්නේ කියනවා මට පොඩ. ඒකේ වායු බුබුලු පිට වෙනවා. B එකේ ප්‍රතික්‍රියාවක් වෙයිද? වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඇත්තටම නිවැරදි වගන්තිය ඒ නලයේ වායු බුබුලු පිටවන අතර B නලයේ වායු බුබුලු පිට නොවේ. උත්තර 1. HCl එක කොපරය ප්‍රතික්‍රියා කරන්නේ.
right 10 ශ්‍රේණියේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පාඩම බලන්න O level එකේ අහලා තියෙන 2021 ප්‍රශ්න සෙට් එක තියෙනවා. හරි. මේ සැරේත් මේකෙන් ප්‍රශ්න අහයි. පහත ප්‍රකාශ සලකන්න උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ඇත්තද? ඔව් රසය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සාමාන්‍ය වැඩි වෙනවා නේ. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක අංශු වල චාලක ශක්තිය වැඩි වේ. ඇත්තද? අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. right. එතකොට මේකේ අහනවා මොකද්ද මේ A හා B දෙකම සත්‍ය වේ. ඒක නේද උත්තරේ? ඔව්. සිහින් යකඩ කෙඳි රත් කිරීමේදී ක්ෂණිකව දහනය වේ. එහෙච් යකඩ ඇණයක් ගිනියම් වන තුරු රත් කළද සැලකිය යුතු වෙනසකට භාජනය නොවේ. හරි. ගිනියම් වෙනකන් රත් කරොත් සැලකිය යුතු වෙනසකට භාජනය වුන්නේ නැලු යකඩ ඇණයක්. හරි. ඔව් යකඩ ඇණයක්. right. එතකොට මෙම නිරීක්ෂණ ඇසුරෙන් එළඹිය හැකි නිගමනය මොකක්ද කියලා තමයි අහන්නේ. මොකක්ද එළවෙන්න පුළුවන් නිගමනය? ළමයි මේකේ නිරීක්ෂණ තියෙනවෙන් එළඹෙන්න පුළුවන් නිගමනය තමයි යකඩ කෙඳි උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. එහෙමද? නෑ. යකඩ කෙඳි හා යකඩ ඇණය එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියාවලට ලක් වේ. එහෙමද? හරිද? ඊට පස්සේ යකඩ කෙඳිවල හා යකඩ ඇණේ සංයුතිය එකිනෙකට වෙනස්ය. එහෙමද? ඒත් නෑ. එහෙනම් ප්‍රතික්‍රියකවල ශීඝ්‍රතාවයේ ප්‍රතික්‍රියවල භෞතික ස්වභාවයේ මත රඳා පවතී. ඔක තමයි උත්තරේ. උත්තරේ 4. right. උත්තරේ 4. එතකොට මේ ඊට පස්සේ තුන්වෙනි එක ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත නෑ වහින්නේ නැහැ. හරි. right. හරි. එහෙම ගිරලුවා. හරි. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත තබා ඇත. හරි. එයට වැඩිපුර හුණුගල් කැබලි එකතු කරන ලදී. හුණුගල් කැබලි එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංකය. හරිද? ඔන් තුලාවේ පාඨාංකයේ කාලයට ඉදිරිව විචලනය වන ආකාරය දැක්වෙනුයේ කුමන ප්‍රස්ථාරයෙන්ද? මේක හරියට කල්පනාශීලීව ලියන්න ඕන අහන්න ඕන ප්‍රශ්නයක් ඕක. හරිද? ඒකට හේතුව මෙහෙමයි. ඕන් ආයෙත් අහන්න ප්‍රශ්නේ. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත බැලන්ස් එක තියලා තියනලු. ඒට වැඩිපුර හුණුගල් කෑලි දැම්මලු එකතු කරන ලදී. හුණුගල් කැබලි එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංකය කාලයට ඉදිරිව විචලනය. දැන් ඕකට HCl හරි මොන හරි දානවනේ. එතකොට එන්න මොකද වෙන්නේ? ළමයි. තුලාවේ පාඨාංකේ කාලයට ඉදිරිව විචලනය වන ආකාරය දැක්වෙන්නේ මොකේද කියලා තමයි අහන්නේ. ප්‍රතික්‍රියාව දැන් මේකේ අහලා තියෙන තුලාවේ පාඨාංක තියෙනවා කාලය තියෙනවා. පාඨාංක එන්න අඩු වෙයිද? ළමයි. HCl කියන්න මට හරි. තියෙනවා වෙනම හරිද? මේ මොකද්ද ප්ලාස්කුවක් තියලා හුණුගල් කෑලි දාලා මේ අහන්න කොහොම නැත්තම් පටල ගන්න. මේ පැත්ත බලන්න. මේ බලන්න. right. මේ තියෙනවා මේකේ තුලාව හරි. ඕනේ. හරි. එතකොට ඔහොම ප්ලාස්කුව තියෙනවා නම් තරාදී උඩ තියලා තියෙන්නේ ඈ. අපි හිතමු. right. වැඩ උන්නේ. මේකේ හුණුගල් කැට තියෙනවා HCl උත් දාලා තියෙනවා. මොකද්ද වෙන්නේ? මේ බලන්න. right. මොකද්ද වෙන්නේ? දැන් බැලන්ස් එක අපි හිතමු ග්‍රෑම් 235යි කියලා තියෙනවා මොකක්ද? හරි.
එන්න අඩු වෙනවද? ඒකයි මට ඕනේ. මේ ගල් කැට දැන් දිය වෙනවනේ HCl එකේ පුතා. දිය වෙද්දි එන්න බර අඩු වෙනවද? නෑ. ඈ? අඩු වෙනවනේ. ඇයි? ඇයි බං මේක ප්‍රතික්‍රියා කරලා වායු විදියට මෙහි යනවනේ. නේද? අඩු වෙන්නේ නැහැ? එතකොට මේකේ අහන්නේ තුලාවේ පාඨාංකෙයි කාලයයි අතර කතන්දරේ. තුලාවේ පාඨාංකෙන් එන්න මෙහෙම වැඩි වෙනවද? නැත්තම් ටික ටික වැඩි වෙගෙන හෝ මේකම ගානට යනවද? මොකද වෙන්නේ? ඈ? පාඨාංකෙ වැඩි තැන ඉඳලා ටික ටික අඩු වෙලා එකම ගානට යන උත්තරේ 4 නෙමෙයි. 4 තමයි. හරි. ඊට පස්සේ හරි. ඊළඟ බලන්න. සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා නොකරනමුත් උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරන ලෝහය. මැග්නීසියම්. හරිද? පැහැදිලිද? හරිද? මොකද්ද මැග්නීසියම්? නේද? සීතල වතුර එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි උණු වතුර එක්ක ප්‍රතික්‍රියා කරනවා. දන්නවනේ මැග්නීසියම් කියලා. ඈ? දන්නේ? උමා ඒ හොඳට බලන්න. ඇල් වතුර එකයි ඇල් වතුර එක එයා ප්‍රතික්‍රියා කරන්නේ. උණු වතුර එක ටිකක් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි උමාල එක්ක ඊට වැඩි ප්‍රතික්‍රියා කරනවා. හරි? රයිට්. මතක තියාගන්න ඈ. අද ඔව් 14 වෙනිදානේ හරි. නිදහස සමරන දිනේ නේද? ඒතර 4 නම් මේ හරි. එතකොට මේ හරි අහගන්න. පස්වෙනි ප්‍රශ්නේ. උත්ප්‍රේරක පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. ඒ උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කිරීම මෙන්ම අඩු කිරීමද සිදු කරයි. හරි. උත්ප්‍රේරකයක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කිරීම වගේම අඩු කිරීමද සිද්ධ කරනවා කියලා තමයි කියන්නේ. හරි. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වූද ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. උත්ප්‍රේරක ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වූද ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැලු. ඇත්තනේ? වැය වෙන්නේ නැහැ. උත්ප්‍රේරක වලින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා වගේම අඩු කරනවද පුතේ? ඈ? උත්ප්‍රේරක වලින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා වගේම අඩු කරනවද? නෑ වැඩිද කරන්නේ? එතන අඩු කරන ඒවා මොනවද කියන්නේ? මන්දක නැත්නම් නිෂේධක. ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් ඇත්තේ ඇති චුට්ටයි ඕන. රයිට්? එහෙනම් මේකේ උත්තරේ සත්‍ය ප්‍රකාශය තමයි BC. උත්තරේ 2. රයිට් 2016 O level එකේ ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන උත්ප්‍රේරකය මොකක්ද? ස්පර්ශ ක්‍රමයෙන් vanadium pentoxide ද නිකල්ද? ඒ වගුව හොඳට බලන්න. ඔව් vanadium. පහත කවර අවස්ථාවේදී රසායනික විපර්යාසයක් සිදු වේද? ඈ? රසායනික විපර්යාසයක් දර දහණය වෙද්දී. ඔව් දර දහණය උත්තරේ 2. රයිට් පිටු අංකේ 16 අනේ නේ තමයි. ඔව් 15 ඉවරයි රයිට් 16. පහත ප්‍රකාශ සලකා බලන්න. රයිට් හොඳට අහගෙන වැටික් කරගන්න. තවත් දවස් චුට්ටයි තියෙන ඉතාලම. හරි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් එක් කිරීම මැංගනීස් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග
සමග එක් කිරීම පොටෑසියම් පර්මැංගනේට් රත් කරන විට මැංගනීස් ඩයොක්සයිඩ් එක් කිරීම රයිට් මේක අහනවා මේවායෙන් ධන උත්ප්‍රේරකයක් යා ඍණ උත්ප්‍රේරකයක් යෙදෙන අවස්ථාව පිළිවෙලින් වන්නේ පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකට මැංගනීස් ඩයොක්සයිඩ් දැම්මොත් තමයි අර උත්ප්‍රේරකේ වෙන්නේ වේගෙන් වෙන්නේ. ඒතර මේකේ සල්ෆියුරික් දීපුවම මොකද වෙන්නේ ඔක? ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මන්දකයක් විදිහට ගන්න සල්ෆියුරික් ඔන්න මතක තියාගන්න ඈ හොඳට. හරි. එතකොට ඍණ උත්ප්‍රේරකයක් තමයි A1. එහෙනම් දෙවනියට ඒ තියෙන එක උත්තරේ බලන්න. කොහින් හරි වෙලා. පළවෙනි අකුර නේ දෙවෙනි අකුරට. තුන්වෙනි එකේ. එහෙනම් එහෙම හොයන්න පුළුවන්. රයිට්. C එකත් බලන්න කොකටද එනවා. අපි දන්නා පොටෑසියම් පර්මැංගනේට් රත් කරන මැංගනීස් ඩයොක්සයිඩ් එක කරනවා. රයිට්. උත්තරේ 3 9 රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ඒකක කාලයකදී ප්‍රතික්‍රියක අංශු අතර ඇතිවන ගැටුම් සංඛ්‍යාවයි. හරි. මීට අදාළ පහත් දක්වන ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වූ විට එම අංශු අතර ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. හරි. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වූ විට එම අංශු අතර ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. සාන්ද්‍රණය වැඩි වෙච්චාම ඇත්තටම ගැටුම් වැඩි වෙනවද? ඔව්. මාධ්‍ය උෂ්ණත්වය අඩු වූ විට ප්‍රතික්‍රියක අංශු අතර ගැටුම් සංඛ්‍යාව අඩු වේ. හරි වගේ නේ. උෂ්ණත්වය අඩු වෙද්දී එහෙම චාලක ශක්තිය අඩුලා ගැටුම් අඩු වෙනවා. C ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වූ විට ඒවායේ අංශු අතර ගැටුම් සංඛ්‍යාව අඩු වේ. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙද්දී නේද? ඒ අතර ගැටුම් සංඛ්‍යාව අඩු නෙවෙයි වැඩි වෙනවා. එහෙනම් මේක යන සත්‍ය එක මොකක්ද කියලා බලන්න. AB නේ උත්තරේ එක ඔව්. හරි 10 බලන්න කැල්සියම් කාබනේට් කැට හා කුඩු ග්‍රෑම් 2ක් බැගින් වෙන වෙනම කිරා ගන්නා ලදී. හරිද? එතකොට කැටයි කුඩුයි ගත්තලු වෙන වෙනම. අරන් එක සමාන HCl දැම්මලු. දාලා ටිකක් වෙලා ගියාට පස්සේ ඔක්කොම ටික ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම අර ඒවා ටික ඔක්කොම ප්‍රතික්‍රියක නේද? ඒ කියන්නේ කුඩුයි කැටයි ඔක්කොම දී වෙලා ගියාලු. ඉවරයිලු. රයිට්. ඊට පස්සේ කාලේ ටයිම් එක මැන්නලු වෙන වෙනම. මේක අහනවා ඊට ක්‍රියාකාරකමකින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන කී නම් සාධකය? භෞතික ස්වභාවය නේද? ඈ උත්තරේ 1. ප්‍රතික්‍රියකවල භෞතික ස්වરૂපය කියන එක. රයිට්. අපි ඉක්මනට කතා කරගෙන යනවා. රයිට් 11 වෙනි ප්‍රශ්නේ A හිදී සිංක් කැබලි B හිදී සිංක් පතුරු හා C හිදී සිංක් කුඩු 0.5 ග්‍රෑමයක් බැගින් ගෙන 0.5 ගාන ගත්තලු. හරි. ඔක්කොම කුඩුයි කැටයි පතුරුයි. හරි. වෙනම අරන් HCl වැඩිපුර ප්‍රමාණයක් දාලා ප්‍රතික්‍රියා කරාට පස්සේ හයිඩ්‍රජන් පිටවීම හා කාලය අතර වඩාත් නිවැරදි ප්‍රස්ථාරය වන්නේ මොකක්ද දෙන්නේ? ඇත්තටම A වල තිබිලා තියෙන කැබලි B වල පතුරු C වල කුඩු. කුඩු වල තමයි වේගෙන් වැඩේ වෙන්න ඕනේ. වෙලා එකම ගානට යන්න ඕනේ. ඒ කියන්නේ C වල. කොහකද? ඊට පස්සේ B ඉන්න බලන්න B හිදී පතුරු. හා. ඊට පස්සේ B හිදී පතුරු C වල මොනවද? කුඩු. හා C වල තමයි වේගෙන් වෙන්න ඕනේ. නේද? C B A නේද පුතේ පිළිවෙලට. එහෙනම් මොකක්ද උත්තරේ? 2. දෙක නේද? ඇයි උත්තරේ 2 ගන්නේ? 3. උත්තරේ 2. ඇයි C වලනේ ඔහොම වැඩි වෙලා තියෙන ඊට එකම ගන්නට යනවා. හරි. B වල ප්‍රතික්‍රියාව වෙනවා.
වල ප්‍රතික්‍රියාව ළමයි දෙකද ගන්න ඕන තුනද ගන්න ඕන ඈ තුන හතර කොහොමද එන්නේ මට හිතෙන්නේ 2 වෙනි එක ගන්න ඕනේ කියලා. ඇයි දන්නවද? ඇයි පිට වෙන හයිඩ්‍රජන් ප්‍රමාණය අඩු වෙන්න බෑනේ බා. නේද? ඈ ළමයි. ඒ කියන්නේ මේ අහන්නකෝ. ඔතන ප්‍රශ්නේ කියන්නේ එකම බර තියෙන යවනේ අරන් තියෙන පුතා. නැද්ද? ඈ ඔහොම ගියා. ඔහොම යනවා එකක. ඔහොම මෙහෙම අඩු වෙනවා. ඔහොම ගිහිල්ලා ඔහොම. ඒතකොට දැන් ඔයා හිතන්නකෝ මෙහි හයිඩ්‍රජන් 20යි කියලා. මෙහි 10යි කියන්නකෝ. මෙහි 5යි කියන්නකෝ. දැන් මෙයාගේ C B A වල හයිඩ්‍රජන් පිට වෙන ප්‍රමාණය අඩු වෙන්න බෑනේ. නේද? ඈ පොඩ්ඩක් ඉන්න අරක C වල මෙහින් ඔව් හරි මේක තියෙන කීයද මේක තියෙන දෙවෙනි එකට උත්තරේනේ ඔව් රයිට් 2 වෙනි එකේ උත්තරේ මෙහෙම තියෙනවා මම බලන්න හොඳට හිතලා බලන්න මේකේ මෙහෙම තියෙනවා එකම ගානට යනවා හැබැයි මේක ටිකක් පරක්කු වෙලා තමයි ටයිම් එක හැබැයි එකම හයිඩ්‍රජන් ගානක් ඇදලා තියෙන්නේ මේක වොන් ආයෙත් ටයිම් එක පොඩ්ඩක් පරක්කු වෙලා මේ කාලේ ගිහිල්ලා නේද මේකේ මේ ඉක්මනට මෙයා වෙලා හරි පැහැදිලිද එතකොට මේ 20යි කොහොම කියන්නේ දැන් මොකද කියන්නේ මෙයා බලන්න එක තියෙන්නේ කොහොම CB ආයෙ විදිනවා C B A කියලා මොකද කියන්නේ ඇයි බං මේ මෙතන ටයිම් එක තප්පර 1යි නම් තප්පර 2යි නම් තප්පර 3යි කියමුකෝ පුතේ මෙතන ඉඳලා හොඳට අහගන්න මෙතන ඉඳලා C ගාවට එද්දි C කියන එක්කෙනා මේ මෙතෙන්ට එද්දි වැඩි එච්චර ටයිම් එකක් ගිහින් නැහැ මේක කුඩුනේ ඉක්මනට වැඩේ වෙලා බව ආයි බුගුණු මුද්දට පිට කරලා පටස් කාලා වෙලාව අඩුයි මේකේ මොකද වෙලා තියෙන්නේ වෙලාව ගිහිල්ලා හැබැයි ඒ හයිඩ්‍රජන් ගාන 20ම පිට කරලා වෙලාව හැබැයි ගිහින් ඇයි ඒවා පතුරුනේ ඊට පස්සේ මේක කැබිලි හුණුගා ඒතර ටයිම් එක වැඩියෙන් ගිහිල්ලා හැබැයි ඒ හයිඩ්‍රජන් ගානම ගිහිල්ලා ඇයි මේ හැම එකාගෙම කොච්චරද තියෙන්නේ ග්‍රෑම් 0.5යිනේ එතකොට කැටද කුඩුද පතුරුද කියලා නෑ බං පිට වෙන්න ඕන හයිඩ්‍රජන් ගාන එකයිනේ නැද්ද? චර එකම හයිඩ්‍රජන් ගාන පිට වෙන්න බෑ 0.5යි නෑ මේකම කැටද කුඩුද කියලා අදාළ නෑ නේ. හැබැයි වෙන්න යන වෙලාව තමයි වෙනස් වෙන්නේ. ටයිම් එක නෙමෙයි. එකද වෙලාව ගිහිල්ලා මෙයාට වැඩි. කැබලි හින්දා මෙයා ටිකක් අඩු වුණා පතුරු හින්දා මෙයා ඉක්මනට උනා කුඩු හින්දා. එහෙනම් උත්තරේ මේක 2. 2 නෙමෙයි 3. sorry. 2 වෙනි එක. 2019 ආම්ලිකෘත KMnO4 ද්‍රාවණ සහිත කැකෑරුම් නල දෙකක් ගෙන ඒවා සමාන පිරිසිදු යකඩ ඇන බැගින් දමනු ලැබේ. ඒ නලයට වඩා ඉක්මනින් B නලයේ KMnO4 ද්‍රාවණය විවරණ වීමට B නලයේ කළ යුතු වෙනස්කම කුමක්ද කියලා අහනවා. හරිද පුතේ? ඉක්මනට විවරණ වෙන්න නම් B නලයේ දැන් මේකේ කියන දේවල් ටික ආයෙත් චුට්ටක් බලන්න ආම්ලිකృత KMnO4 ද්‍රාවණේ කැකෑරුම් නල දෙකකට දාලලු සමාන පිරිසුදු යකඩ ඇන දෙකකුත් දාලලු ඒ නලයට වඩා B නලයේ මොකද වුණා කියන්නේ ඉක්මනට KMnO4 විවරණ කරන්නලු එහෙනම් B නලයට මොකද කරන්න ඕනේ කියලා අහන්නේ මොකද ගන්න ඕනේ KMnO4 සාන්ද්‍රණය වැඩි කිරීමද නෑ නලය අයිස් කැට සහිත බඳුනක තැබීම B නලේ සීතල වෙච්චාම ටක් ගාලා විවරණ වෙන්නේ රතුයි වෙන්න ඕනේ. බලන්න. නලේ උණු ජලය සහිත බඳුනක දැමීම. ඒක හරි වගේනේ. නලේ යකඩ ඇන ඉවත් කිරීම. ඕක තියෙනවා පුතා මේ KMnO4 දාලා
ආම්ලික KMnO4 දාලා විවරණ කරන කතන්දරේ තියෙන එක. මතක නැද්ද ප්‍රතික්‍රියාව? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පාඩමේම තමයි මට හිතෙන තියෙන්නේ. ඒකේ හරි ඇත්තටම උත්තරේ ඉන්නේ 3. උණු ජල බඳුනක දාපුවම ටක් ගාලා B එක විවරණ වෙනවා. මේ දෙන්නකෝ මං පෙන්නන්න ඕකේ ප්ලේස් එක. මට දෙන්න 10 එකක්. එපා. රයිට්. ඒක බලන්න එහෙනම්. හරි. 13. රූපේ දැක්වෙන ප්‍රතික්‍රියාවේදී වායු බුබුලු පිටවන අතර නලය රත් වේ. HCl එකක් මැග්නීසියම් පඩි දාලා. ඇත්තද? නලය රත් වෙනවද පුතා? ඔව් රත් වෙනවා. වායු බුබුලු පිටවන අතර නලය සිසිල් වේ. උත්තරේ ඉන්නේ මොකක්ද දන්නවද? 2. තාපදායකයි. ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා තාපදායකයි. රයිට් 15. විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවා ගත හැකිය. මෙම ප්‍රතික්‍රියාවේ වායුව ඉක්මනින් ලබා ගැනීමට කළ හැකි උපක්‍රමයක් වන්නේ. රයිට්. මොකද කරන්න පුළුවන්? මොකද කරන්න පුළුවන්? විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවා ගත හැකිය. මෙම ප්‍රතික්‍රියාව වායුව ඉක්මනින් ලබා ගැනීමට කරන්න පුළුවන් උපක්‍රම කියන්නකෝ අනේ. ඒක තිබ්බනේ කල්ලු. එකක් කරුණා. 14 නේ. හරි 14. සෝරි. උන් ඒක කියුනේ. තනුක HCl අම්ලය පිරිසිදු සිංක් කැබැල්ලක් හා ප්‍රතික්‍රියා කර වායුව රැස් කර ගන්නා ලදී. රැසෙන වායු පරිමාව හා කාලය අතර ප්‍රස්ථාරය. මොකක්ද දෙන්නේ? සිංක් කැබැල්ලක් එක්ක ප්‍රතික්‍රියා කරද්දී රැස් කර ගන්නා ලදී වායු. රැස්වන වායු පරිමාව හා කාලය අතර එන්න කියන්නේ මුලින්ම නම් පුතේ චුට්ට පිට වෙන්නේ. ඊට පස්සේ වායුව මොකද වෙන්නේ? මේ උත්තරේ මං හිතන්නේ ප්‍රස්ථාරය කොහොමද දෙන්න ඕනේ? 4. ද 4ද HCl අම්ලය පිරිසුදු සිංක් කැබැල්ලක් එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වා. එතකොට වායුව එකතු කර ගන්නවලු උඩ. රැස්සෙන වායු පරිමාව හා කාලය අතර එන්න වායු ප්‍රමාණය රැස් වෙනවා වැඩි වෙනවද? අඩු වෙනවද? කාලෙත් එක්ක. ඒක කියනවා මට හිතලා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී බං මුලින්ම ප්‍රතික්‍රියාව වෙන වේගෙන් වෙලා එන්න ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? අඩු වෙනවා නේ. එහෙනම් 4 හරිද? දැන් මේක ඕ එකතු වෙන වායු ප්‍රමාණය බින්දුව තිබුණා වැඩි එකම ගානට යනවා ඊට පස්සේ. එහෙමද? නැත්තම් මේ 2 වෙන එකේ තියෙන ඉතින් එන්න අඩු වෙලා එහෙම වෙනවද? හිතන්න. නිශ්චිත උත්තරයක් කියන්න බෑ. එකතු වන වායු ප්‍රමාණය. තුන. ළමයි? කවුරුත් කතා නැහැ. ආයෙත් බලන්න. තනුක HCl අම්ලය මෙහෙමයි. ඔබගෙන් මට පිළිතුරු ඕනේ. මම ප්‍රශ්න කියලා මම උත්තර කියලා ගිහිල්ලා වැඩක් නැහැ. විභාගෙ ලියන්න හිතන්න ඕනේ ඔයාලා. හරි? පැහැදිලි නේද ළමයි? ඉතින් දාන්න chat එකට හරි දාන්න. right. මේකේ හරි අය ප්‍රශ්න බලන්න. තනුක HCl අම්ලය පිරිසිදු සිංක් කෑල්ලක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට වායුව එක් රැස් කර ගන්නවලු. එතකොට ඒකේ වායුව කොමුඩ උඩ එකතු වෙනවනේ අර.
රැස්වන වායු පරිමාව හා පරිමාව හා කාලය අතර ප්‍රස්ථාර. මුලින් හෙන්ඩ වායු එකතු වෙලාද? නෑ එන්න පරිමාව නේද? ප්‍රමාණය වැඩි වෙනව නේද වෙන්නේ? පරිමාව දැන් මෙහෙම හිතන්නකෝ. මේකේ ඔහොම ගත්තාම මේ වායු සරාව නම් බං වායු සරාව නම් මුලින්ම මොකද කියන්නේ මෙහෙ එකතු වෙලාද වාතය? නෑ. ඈ ඔන්න චුට්ටක් එකතු වුණා ආයෙ ටිකක් ආයෙ වැඩි වුණා ආයෙ ටිකක් ආයෙ වැඩි වුණා පරිමාව වෙන්නේ මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනනේ වායු ප්‍රමාණය. එකතු වෙන ගාන. එහෙනම් උත්තරේ 4 තමයි. මං 4 වටේටම කැරකුවා මොලේ හැරුණෙම නෑනේ අප්පා. තර්කයක් දෙන්න සි. හරි 15. විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවාගත හැකිය. හරිද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කරලා ඔක්සිජන් හදන්න පුළුවන්. මෙම ප්‍රතික්‍රියාවේ වායුව ඉක්මනින් ලබා ගැනීමට කළ හැකි උපක්‍රමයක් වන්නේ මොකක්ද? විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවාගත හැකිය. මෙම ප්‍රතික්‍රියාවේ වායුව ඉක්මනින් ලබා ගැනීමට කරන්න පුළුවන් දෙයක්. අර ඉස්සලා කියප එකමයි නේද පුතා? මොකද්ද? 4 නේද? මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කරමු. ප්‍රතික්‍රියා වේගය වෙන. හරි. 16 බලන්න. 16 අහනවා දාලා තියෙනවා යකඩ යන තියෙනවා ඕන් තනුක HCl දාලා. හැබැයි B එකේ යකඩ කුඩු උණු වතුරක් දාලා අම්මට. අනිත් එකේ තනුක HCl මයි යකඩ කම්බි දාලා. අනිත් එකේ යකඩ කුඩු. right. ඔයාලට බැලුමට තේරෙනවා රස්නේ වැඩි වෙද්දි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. එහෙනම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියා වේගයෙන් වෙන්නේ මොකේද? B එකේ. හරි. අදිටි කවි කතන්දර කියන්න බෑ මේ ඔව්. හරි. වැඩනේ. එතකොට B එකේ තමයි ඉක්මනට වෙන්නේ. එහෙනම් ශීඝ්‍රතාවය වැඩි වෙන අණුපිළිවෙලනේ. එහෙනම් කෙලවරේම ඉන්න ඕන මොකද්ද පුතා? කෙලවරේම ඉන්න ඕන B. කෙලවරේම ඉන්න ඕන B නේද? වැඩි වෙන අණුපිළිවෙලට නම් අඩු එකකින් වැඩි එකට අහන්න. වැඩිම එක B නේ. එහෙනම් මොනවාද 50-50 අවස්ථාවක් එනවා. කීයද එහෙනම්? 1යි 2යි කියලා තමයි තෝරන්න තියෙන්නේ. එහෙනම් කියන්න කීයද එන්නේ? දැන් තෝරන්න ටක් ගාලා. 1. එකෙත් තමයි මාර රසනේ. right. B ගාවට ඊළඟ එක මොකද්ද? කුඩුනේ. D නේද? ඊළඟට C. ඊළඟට තමයි යකඩ යන්නේ. එහෙනම් උත්තරේ 2. right. ඔන්න සාන්ද්‍රණයේ ගණන් හදන්න යන්නේ. අපි සාන්ද්‍රණයේ ගණන් හදුවද? ඕකේ. මේකේ මේ කතා කරන්නේ ඒ කොහොමද? එදා අර මවුල පාඩම වෙලා විදිහ නේද? හරි කමන්නේ. හරි. ඔව්. මේ right චුට්ටයි ඉන්න.